හයි ගයිස් කොහොමද ඉතින් ගොඩ දවසකට පස්සේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ එන්ටෝක් එක තියෙනවනේ මේ එන්ටෝක් එකේ මොකද්ද මේ එන සද්දේ මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා ස්ටාර්ටර් ක්ලච් එකේ ආව ලෙඩක් ඊට පස්සේ දැන් මම බලන්න යන්නේ දැන් ඒක හදලත් ආයෙත් මේ එන්ටෝක් එකේ එන්ජින් එකේ සද්දයක් එනවා ඒ සද්දේ තමයි අද ඔයාලට මොකද්ද කියලා පෙන්වන්න යන්නේ රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඔයා මගේ වීඩියෝට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න එසේ මොටෝ ගුරා YouTube channel එකත් එක්ක ඔයාලට ඇහෙන වැඩි ඔයාලට මේ වීඩියෝ එකෙන් ඇහෙන වැඩි නිකන් කට ගාලා සද්දයක් අපි බලමු ඒ සද්දේ කොහෙන්ද එන්නේ කොතනින්ද එන්නේ කියන එක අද මම ඔයාලට පෙන්නනවා මේ වීඩියෝ එකේ රැඳිලා ඉන්න මොකද මේක මේ පාර ස්ටාර්ටර් ක්ලච් එකෙන් වෙන්න බෑ මේක අනිවාර්යයෙන්ම හෙඩ් එකකින් හෝ එන්ජින් එකකින් හෝ වෙන්න පුළුවන් බලමු අපි කොහොමද මේ සද්ද එන්නේ අපි කොහොමද මේක හදාගන්නේ කියලා ඉතින් guys මේකේ රොකරාම් දෙක ගාවලා බලනකොට මට අනවශ්‍ය ශබ්දයක් එනවා වලට පේනවා ඉතින් මේකේ ප්ලේ එකක් එනවා සමහර විට මේක වෙන්නත් පුළුවන් අපි බලමු ඉතින් මේක රීප්ලේස් කරලාම ඒ සවුන්ඩ් එක හරියනවද නැද්ද කියලා මේකේ ගොඩක් දුරට ඉන්ටෙක් එකේ තමයි ගොඩක් දුරට මේකේ ආවේ ප්ලේ එක ගොඩක් එක්සොස් එකේ නම් එච්චර ප්ලේ එකක් නැහැ නමුත් මේ දෙකම එකපාර අපි රීප්ලේස් කරගන්න වෙනවා ඉතින් අනිවාර්යෙන් ඔයාලා TVS එන්ටෝක් ඇතුළු පැදියක් පදිනවා නම් ඔයාලා අනිවාර්යෙන් වග බලා ගන්න ඕන එයා ෆිල්ටරේ ඉඳලා සියලුම දේවල් ජෙනුවින් දාන්න. ඉතින් මම මේ ජෙනුවින් ස්පෙයා පාර්ට්ස් ගෙන්නන්නේ මාවනැල්ල TSH මෝටර්ස් ළඟින් විතරයි. මේ බයිසිකලේ ගොඩක් දුරට ජෙනුවින් ස්පෙයා පාර්ට්ස් මම ගෙන්නුවේ මාවනැල්ල TSH මෝටර්ස් එකෙන්. ඉතින් මේ දෙක රීප්ලේස් කරලා බලමු සවුන්ඩ් එක හරියනවද මොකද කියලා වෙරලා අපි ඉක්මනින්ම මේක දාලා ෆික් කරගමු.
කරනවා නේ හොඳට කියලා දෙන්න. රයිට් අපි හදාගෙන ඉවරයි. අපි දැන් බලමු බයිසිකලය ස්ටාර්ට් කරලා දැන් සවුන්ඩ් එක කොහොමද කියලා. එහෙනම් guys දැන් මං හිතනවා ඔයාලා යම්කිසි දැන් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම තමයි දැන් බයිසිකලේ කිසිම සද්දයක් බද්දයක් නැහැ. එහෙනම් මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. මම නිරංක ජයලත්.